බෞද්ධීන්ගේ මුදුන් මල්කඩ ශ්‍රී දළදා මාලිගාව. ඉතින් දළදා වහන්සේ වඳින්න දළදා මාලිගාවට යන අපේ ලෝකයෝ කවුරුත් දළදා මාලිගාවෙන් නව බුදුමැදුරෙදි බුදුන් වදින්න ඇති. ඒ වගේම නව බුදුමැදුරෙ තියෙන සිතුවමුත් කොතෙකුත් නෙත කැටිලා ඇති. ඒ වුණාට ආයෙත් වතාවක් බලන්නකො මේ සිතුවම් දිහා. ඉතින් අපේ ලෝකයෝ හිතල තියෙනවද මේ සිතුවම් ඇන්ද චිත්‍ර ශිල්පිය කවුරුවෙන් නැද්ද කියලා. ඔහු නමින් W. සෝමසුන්දර. මේ ඉන්නේ ඔහු. දෙහියෝවිට ඔඩයෝගම ඉන්න සෝමසුන්දර මහතා කුඩා කල සිටම සිතුවම් කරණයට ඉතාමත් දක්ෂ සම්මානනීය අප්‍රසිද්ධ පුද්ගලයෙක්. නාරාහෙන් පිට උපසේන ගුණවර්ධන චිත්‍රකලායතනයෙන් චිත්‍රකලා කුසලතාවයන් වර්ධනය කරගෙන ඇති ඔහු ප්‍රවීණ චිත්‍රශිල්පීන් සමග සේවය කොට ජාත්‍යන්තර වශයෙන්ද දායකත්වයක් දක්වපු පුද්ගලයෙක්. මෙතුමා ඉන්දියාවේ ජේතවනාරාමේ නව විහාර මන්දිරයේ චිත්‍රාන්දින්නත් භාග්‍ය උදා කරගෙන තියෙනවා. සෝමසුන්දර මහතා 50 වෙනි නිදහස් ස්වර්ණ ජයන්තියේ චිත්‍ර ප්‍රදර්ශනයෙන් විශිෂ්ට ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලබා තියෙනවා. මෙතුමා මෙරට බොහෝ විහාරස්ථාන ඔහුගේ තෙලිතුඩින් සිතුවම් කර ඇති සිත්තරෙක්. ඒ වගේම 2018 කලාභූෂණ සම්මානයද ඇතුළුව තවත් සම්මාන කිහිපයක්ම මෙතුමාට ලැබී තිබෙනවා. මම බොහොම දක්ෂයි චිත්‍ර කලාවට පොඩි කාලේ ඉඳලම. පැන්සලක් ගල් කූරක් අහුණත් මේ ගෙදර වුණත් පාරේ වුණත් හැමතැනම මම අඳිනවා. ඒ ගැම්මට මම හොඳ දක්ෂ ශිල්පියෙක් වශයෙන් ඉස්කෝලෙන් බිහි වුණා. දැන් පටන් මම දේශපාලනයට බුජමු වෙලා ඒ දවස්වල සෑහෙන්න වැඩ කරා. එක දේශපාලකයෙකුත් මට සැලකුවේ නෑ. මගෙන් උපරිම ප්‍රයෝජන ගත්තා මිසක් මට මගේ ඇඟිලි වලට කතා කරන්න පුළුවන් නම් කියයි ඒ දවස්වල මම දේශපාලනයට චිත්‍ර ඇඳ බැහැටි. ඒ වුණත් මට කිසි සැලකීමක් කරේ නෑ. මාපලගම විපුලසාර හාමුදුරුවෝ උපසේන ගුණවර්ධන සූරින්ගේ අඩිතාලිය යටතේ ගිහලා තමයි මම චිත්‍ර කලාවට සම්බන්ධ වුණේ. මේ චිත්‍ර කලාව සම්බන්ධව සෑහෙන ගැටලු තියෙනවා. අපිට කිසිම දෙයක් මේ අඩුවට එහෙම නෑ. සංස්කෘති දෙපාර්තමේන්තුවේ හිටියත් අපිට චිත්‍ර වලට අවශ්‍ය පින්සල් ගන්න, තීන්ත ගන්න මොකවත් නැහැ. ඔය ජනාධිපති සම්මාන හම්බුණා 50 වෙනි ස්වර්ණ ජයන්තියේදී. ලංකාවේ විශිෂ්ටම ශිල්පියාට හිමි සම්මානය මට හම්බුනේ. ඉන් අනතුරුව ඉතින් ඔය උපහාර සම්මාන අවුරුදු 60 පෙන්නම් පස්සේ කලාභූෂණ හම්බුණා. අජයෙන් ලැබිලා තියෙන්නේ ඒ වගේ දෙයක් විතරයි. වෙන ඉතින් ආර්ථික වශයෙන් වෙන ලාභයක් නැහැ. ජනාධිපති සම්මාන රුපියල් ලක්ෂයක් හම්බුණා ඒ කාලේ. ඒකෙන් ඉතින් මොන හරි දෙයක් ගෙදරට කරගත්තා. ඒ ආරෙන්ද වෙන කිසිම නැහැ. මේ දක්වම සෝමසුන්දර මහතාගේ පුත්‍රයා W. අසංක සෝමසුන්දර. ඔහු මේ වෙනකොට දෙහියෝවිට ජාතික පාසලේ අධ්‍යාපනය හැදෑරීමෙන් පස්සේ සෝමසුන්දර මහතා සමඟ එකතු වී විහාරස්ථාන රැසක චිත්‍ර සඳහා දායක වෙලා තියෙනවා. 2009 උසස් පෙළ කරලා ඉවරුණාට පස්සේ තමයි තාත්තත් එක්ක මේ වෘත්තියට එළඹුණේ. පොඩි කාලේ ඉඳන් ආසයි තාත්තා චිත්‍ර අඳිනවා බලා ඉඳලා. ඉතින් ඒවට ආසෙන්ද විහාර චිත්‍ර කර්මාන්තයට හුරුණා. ඒ විහාරස්ථාන රැසක චිත්‍ර ඇඳලා තියෙනවා. අපි යොදාගන්නේ ස්වභාවික දේවල්, දොරණ තෙල්, හල්දුම්මල වගේ දේවල්. නැන්නේ පින්සලක ඉඳන් මිල ඉහළක ගිහිලා තියෙනවා. බොහොමත් අසීරුවෙන් කරන්නේ. ආස කරන අයට ආරාධනා කරන්න පුළුවන්. පුරුදු වෙන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. ලෝකයා ෆේස්බුක් පිටුවේ තිබුණු කමෙන්ට් එකකින් තමයි මේ දක්ෂ විහාර සිතුවම් කරන ශිල්පියා සහ ඔහුගේ පුතා ගැන ලෝකයා විස්තර දැනගත්තේ. ඊට පස්සේ ලෝකයා හිතුවා විහාර සිතුවම් කරන කටයුතුවල යෙදී සිටින මේ අප්‍රසිද්ධ අතිදක්ෂ සිත්තරුන් පිළිබඳව අපේ ලෝකයින්ටත් කියන්න ඕන කියලා. ඕන් ඉතින් ලෝකය ඒ හින්දා කිව්වා